දයාගමගේ වත්කම් මහජන බැංකුවට අයිති වෙයි. ඩොලර් මිලියන 1.42ක වත්කම් මහජන බැංකුවට පවරා ගනී. මහජන බැංකුව විසින් තමන් සතු පැරටේ බලතල යටතේ දයා ගෲප් සමාගමට අයත් උගස් කළ දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් එම සමාගම ඉදිරිපත් කළ රිට් පෙත්සම මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ඊයේ දින පියවර ගෙන තිබේ. අදාළ ණය මුදල් අය කර ගැනීම සඳහා වෙන්දේසි ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යාමට මහජන බැංකුවට සම්පූර්ණ නීත්‍යානුකූල අයිතිය ඇති බව අධිකරණය මෙහිදී තීන්දුව කළේය. රුපියල් මිලියනයක දඩයක් සමග පෙත්සම ඉවතට. අභියාචනාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන් අතර පෙත්සම්කාර සමාගම් විසින් නඩු ගාස්තු ලෙස රුපියල් මිලියනයක මුදලක් ගෙවිය යුතු බවටද නියෝග කෙරිණි. දයා ගෲප් ලිමිටඩ් සහ දයා ඇපරල් එක්ස්පෝර්ට් යන සමාගම් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 1.42කට අධික හිඟ ණය මුදල් අය කර ගැනීම සඳහා මහජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය ගත් තීරණය අත්හිටුවන ලෙස ඉල්ලමින් සර්ටියෝරාරි ප්‍රොහිබිෂන් සහ මැන්ඩාමෝස් රිට් ආඥාවන් ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබිණි. සමාගම දැක්වූ හේතු සහ බැංකුවේ ස්ථාවරය ආර්ථික පසුබෑම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය කොවිඩ් වසංගතය ඉන්ධන හිඟය සහ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් තමන්ට ණය ගෙවීමට නොහැකි වූ බව පෙත්සම්කරුවන් තර්ක කළහ. එසේම බැංකුව විසින් අධික විනිමය අනුපාත යොදා ගනිමින් ණය මුදල වැඩි කර පෙන්වා දී ඇති බවටද ඔහු චෝදනා කළහ. බැංකුවේ ප්‍රතිචාරය මහජන බැංකුව මෙයට දැඩි ලෙස විරෝධය දක්වූ අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ වෙන්දේසියේ කල් දැමීමට අවස්ථා කිහිපයක් ලබා දුන්නද සමාගම විසින් දිගින් දිගටම ණය පැහැර හැරී ඇති බවට ප්‍රකාශ කළේය. තවද මහජන බැංකු පනතේ 29 ඩී වගන්තියට ප්‍රකාරව මෙවැනි පැරටේ තීරණ අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට ණයගැතියන්ට නීත්‍යානුකූල අයිතියක් නොමැති බවද බැංකුව පෙන්වා දුන්නේය. වසරකුත් මාස 8ක ප්‍රමාදය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ප්‍රේමචන්ද්‍ර මහතා නිරීක්ෂණය කළේ මහජන බැංකුව විසින් මෙම වෙන්දේසි යෝජනාව සම්මත කර ඇත්තේ 2021 මාර්තු මාසයේදී වුවත් සමාගම විසින් රිට් පෙත්සම ගොනු කර ඇත්තේ වසරකුත් මාස 8ක දිගු ප්‍රමාදයකින් පසුව 2022 නොවැම්බර් මාසයේදී බවයි. එම ප්‍රමාදය සඳහා සාධාරණ හේතුවක් දැක්වීමට පෙත්සම්කරුවන් අපොහොසත් වී ඇති බව විනිසුරුවරුවන් නිගමනය කළහ.